හායි ඔන්න ඉතින් මේ පාර අපි ගියේ කතරගම කැලේ දේවාලේ ශිව පූජාවට. මමයි හස්බන්ඩුයි මගේ අම්මයි නංගී තමයි මේ ට්‍රිප් එකට සහභාගී වුණේ. හේනිකඩුව පන්සලට පඬුරක් දාන එක අපි හැමෝටම පුරුද්දක්. ඊට පස්සේ ලස්සන දොලක් ළඟට ආව නාන්න. ගොඩක් වෙලා වාඩි වෙලා ආපු නිසා මහන්සිය යන්නත් එක්ක ටිකක් ඇවිද්දා. නංගිටයි මටයි කඩචෝල් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්. අපි 4 දෙනා ලස්සන ෆොටෝ ටිකකුත් ගැහුවා. ඊට පස්සේ කතරගම පන්සල් ගිය. අපි මැරිකරාට පස්සේ කතරගම එන්නේ මේ පළවෙනි වතාවට. අද නම් සෙනඟ ගොඩායි. දේවාලේ මහශිවරාත්‍රි පූජාවට ආපු හැමෝම තමයි මේ ඉන්නේ. සෙනඟ නම් ගොඩයි. තෙරපියම ටිකක් වැඩි නිසා අපි බලන් හිටියා. හොඳ වෙලාවට අපේ ආච්චිලා අපිට අතනක් අල්ලගෙන තිබුණා. අපි ඉතින් එතනින් වාඩි වුණා. රාත්‍රී 12 වෙද්දී ශිව පූජාව ආරම්භ කරලා හැමෝම ගිතෙල් පහනක් දැල්වලා තමන්ගේ හිතවල තියෙන ප්‍රාර්ථනාවන් කෙවුවා. මමත් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එයා වගේම මමත් හරි ආස දෙයක් තමයි. අවසානයේ අපි හැමෝම ලස්සන සින්දු ටිකක් කියලා ටිකක් නිදියගෙන නිවස බලා ගියා. දවස නිමයි.